ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට පිරි අති වෙසක් පුන් පොහෝ දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයාලා හැමෝම දැක්කා වියට්නාම් සාමීන් වහන්සේට ඇවිල්ලා ලංකාවට සාමපාගමනක් ගියා නේද? එතකොට ඒකෙන් හුඟක් අය ගත්ත ආදර්ශය කුමක්ද? මේ අද දැන් UAE එකෙත් වෙලාව 12 පහුවෙලා. එතකොට පළවෙනිදට උදා වෙලා මොනවාද ගත්ත ආදර්ශය? මම දැක්කා පේජ් වල නොයෙක් කතා කියනවා. ඒ කියපු අය ඇමරිකාවේ පළවෙනි චාරිකාව ඉන්දියාවේ අපි ඒක දැක්කේ නෑ. නමුත් මම ඇමරිකාවේ චාරිකාව මම බැලුවා. අපේ වෙලාවන් වෙනස් වුණත් මම මේ වගේ එහාට උදේ හවස දෙක. එතකොට ඒක මම ලයිව් වැඩසටහන බැලුවා TikTok එක හරහා. එතෙන්දී අපේ අය ඒ රටේවත් එක්ක සංසන්දනය කරා. මම ඉතින් ඒ වෙලාවේ මොනවත් කිව්වේ නැහැ. මේ අපේ රට කියන්නේ මිශ්‍ර ආගමික ජාතීන් ඉන්න රටක් නේද? එතකොට ඇමරිකාව කියන්නේ මොන ජාතීන්ද වැඩිපුරම ඉන්නේ? කතෝලික බැතිමතුන් නේද? ඔවුන් බුදුන් වහන්සේගේ ඒ ධර්මය අහලා තියෙනවද? දැකලා තියෙනවද? නැහැනේ. නමුත් අවසාන හරියේදී අමාරුණා ආරක්ෂක අංශවලටත් පාලනය කරන්න ඒ තරම් ජනගඟක් ගැලුවා. මම ඒක දැක්කා. ඉතින් ඒ නිසා අපි ශ්‍රද්ධාවන්ත කොච්චර මොන දේ කිව්වත් හැමෝම අනුන්ගේ උපදූප හෙව්වත් එකාට එකා නැති වුණත් පන්සලේ ගිහිල්ලත් අනුන්ගේ උපදූප කතා කරත් ඒ ඇවිල්ලත් අල්ලපු ගෙදර මිනිස්සෙට විරුද්ධව වැඩ කරත් අංචි ඇද්දත් අපහාස කරත් නින්දා කරත් මේ බණ අහන පන්සල් යන. නමුත් අපේ අය ශ්‍රද්ධාවට ආසාවට බලන්න හරි ඒ ආශිර්වාද ලබා ගන්න හරි අපේ අය එක්රොක් වුණා නේද? ජාති ආගම් ભેදයක් නැතුව. ඒ වගේමයි උන්වහන්සේ දේශනා කළේ ඉංග්‍රීසි වලින්. ඒව ට්‍රාන්ස්ලේට් එකක් තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාවට නොතේරෙන අයට අපේ ස්වාමීන් වහන්සේලා කියලා දුන්නේ. එතකොට ඇමරිකාවේදී උන්වහන්සේලා දේශනා කරේ ඉංග්‍රීසි ඒව තේරුණා ඒ අයට. ඒ අය අඬා වැටුණා. ඉතින් අපේ රටේදී ආරක්ෂාව තිබ්බා. පොඩි අඩු ලුඩුකම් දැක්ක. ඒක ඕන තැනක තියෙනවා. අපි ශ්‍රද්ධාවන්තයි. අධි භක්තිකය අපි. ඒක තමයි ඇත්ත. එතෙන්දී ඔයාලා දන්නේ නැතුව ඇති මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇමරිකාවේදී ඇක්සිඩන්ට් එකක් වෙලා පාදයක් අහිමි වුණා කියන එක නේද? එතකොට එහෙම කරදර කම් කටළු වලට උන්වහන්සේලා මුණ දුන්නා. අපි ඒව සජීවීව දැක්කා. ඔයාලට පුළුවන් උන්වහන්සේලාගේ පේජ් එක බලන්න. මේ පේජ් එකේ තියෙන ඒ දේවල්. එතකොට දැන් ආලෝක හොඳම උදාහරණය අපේ ලංකාවේ 50% කිව්වොත් නිවැරදි. සත්තුන්ට අකමැති. සත්තුන්ට ආදරය කරනවා, සත්තුන් හදා වඩා ගන්නවා, ඔවුන් වයසට ගියා මත් ඇරලා දානවා. ඉතින් දෙමව්පියෝ දරුවෝ හදලා, වඩලා, ලොකු මහත් කරලා, උගන්නලා, ලොකු තැන් වලට ගිහිල්ලා විවාහ වෙලා ඔක්කොම කරලා දුන්නට පස්සේ ගොඩක් දරුවෝ කරන්නේ දෙමව්පියෝ මහා පාට දානවා. මහල් බඩවට දානවා. ඉතින් එහෙම සමාජයක තිරසන්නුන්ට කියලා අමුතු වෙන්නේ ඒ සැලකීම තමයි. එතකොට ආලෝකට අපේ අය තරම් ආදරය කරා නේද? වෙනස මම මේ පෙන්නන්නේ. නමුත් බලන්න ඉන්දියාවේ ඉපදිලා ඒ දඩාවතේ ගිය සතෙක් සුනකෙක් නේ. කොච්චර මෙල්ල වුණාද? ඒක සිංහල දන්නවද? ඒකට ඉංග්‍රීසි වලින් කතා කරාම ඉංග්‍රීසි තේරෙන්නේ. ඒ සතා එච්චර මෙල්ල වෙන්න තරම් ඒ සාමීන් වහන්සේලා ආදරය කරුණාව දැක්කුවේ නේද? එතකොට ඒ සාමපාගමනේ තේරුම මොකක්ද? අනිත් සියලුම සතා සිව්පාවන්ට ආදරය කරුණාව මෛත්‍රිය පතුරවන්න. තමන්ගෙන් පටන් ගන්න ඕන. තමන් අනිත් අයට ආදරය කරනවා නම් ඕම් පෙරලා ආදරය කරා නොකරා ප්‍රශ්නයක් නැහැ. තමන්ට වෙනවට අකමැති කිසි දෙයක් වෙනත් කෙනෙක්ට කරන්න එපා. සරලම දෙයක්. එතකොට එතන සාමය රැකෙන.
කවුරු ඔයාලට මොනවා කිව්වත් කරත් කමක් නැහැ. විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන අය. අර ආලෝක තිරිසනෙක් වෙලත් මෙල්ල වෙච්ච ලස්සන. ඒ සතාට හිතන්න බුද්ධියක් නැහැ. අපි කිව්වොත් දෙයක් කර ඒක එයාලා ට්‍රේනින් කරලා තියෙන්නේ. පුහුණු කරපු සතෙක් නේ. පුහුණු කරපු සතු පුහුණු කරලා තියෙන්නේ නේ. ඉන්න කිව්වොත් ඉන්නවා, එන්න කිව්වොත් එනවා. ඒ පුහුණුව. උට හිතලා දෙයක් කරන්න බෑනේ. නමුත් මනුස්ස සතාට හිතන්න පුළුවන්, හොඳ නරක තේරෙනවා. නමුත් හිතකෝ මෙල්ල වුණාද නෑනේ. ආලෝකයෙන් ගන්න තියෙන උදාහරණ ඒකයි. එහෙම නැතුව ආලෝකට වැන්දේ නෑ කවුරුවත්. සාමීන් වහන්සේලාට වඳින්න. එහෙනම් අපේ කරඬුව වැඩම කරපු නැදුංගමුවේ ඇත් රජාට ඇත්තු උණ පළියට හැම ඇතෙක්ටම දල තිබ්බ පළියට සද්දන්ත උණ පළියට කරඬුව වැඩම කරන්න පුළුවන්ද? බැහැ. පින තියෙන්න ඕන. කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕන නේද? ඒක සාමීන් වහන්සේලා කියලා දෙනවා. ඔයාලට හොයලා බලන්න පුළුවන්. එතකොට විදුහල් පතිවරයේ පාරේ දන තියලා නලල බිම තියලා වඳිනවා නේ. ඒ අපේ මනුස්සකම සහ බුද්ධිය හැම ඇතෙක්ටම වෙන්දද නෑනේනේ. කරඬුව ගිනියන්න ඒ තරම් පිනක් තියෙන්න ඕන. ඒ වගේ තමයි අර සතත් තමන්ගේ පින මෝදු කරගත්ත අවස්ථාවක් ඒක. ඒ සතාට එච්චරට බලන්නකො අර අපේ ඒ දවස් 8 ඒ සතාව බලාගත්ත ආරක්ෂක නිලධාරී තුමාට යන වෙලාවේ මූණලෙව කාලා දන ගහනවා. එයා වඳිනව නේද ඒක. එයා ආදරේ බලන්න සතෙක්ට ආදරේ කරුණාව තියෙන තැන සත්තු උනත් මෙල්ල වෙනවා. මනුස්සෝ උනත් මෙල්ල වෙනවා. ඒක ඔයාලා හදවතින් කරන්න. මේ පුම්පෝයේ දවසේ ඉඳලා හරි හිතන්න අපි මැරෙනවා. එකිනෙකාට උදව්වක් කරගෙන ඉන්න බැරි නම් අනුන්ගේ හොයන්න එපා. මිනිස්සුන්ට වදන් කියන්න එපා. මිනිස්සුන්ට අපහාස කරන්න එපා. නින්දා කරන්න එපා. ඔයාලට ඒව රිටර්න් ලැබෙනවා 1 2 ගානේ. කර්මය. ඒක තමයි ඇත්ත. ආලෝක ගැන හිතලවත් දැන්වත් තමන් මෙල්ල වෙන්න නැත්තම් ලැජ්ජයි අර බල්ලට වැඩිය පහත් ඔයාලා. ඒ තිරිසන් සතාට වැඩිය පහත් ඔයාලා. අන්නේ පණිවිඩය දෙන්න ආවේ මෙත් සිතින් එකාට එකා උදව් කරගන්න මේ රටවල් වල ඉන්න අය සහ සමාජ මාධ්‍ය පරිහරණය කරන අය මේට වඩා ඉවසීම තිබිය යුතුයි. ලැබෙන දෙයක් නෑ. මිනිස්සෙක්ට අපහාස කරලා නිඳා කරලා ඔයාලට රිටර්න් එක එද්දී චුට්ටක් නතර වෙලා කල්පනා කරන්න. අද ඔයාලා ලංකාවේ ඇති ඇයි අද මට මෙහිම වුණේ? ඇයි කෝ මාත් එක්ක එදා හිටි පිරිස ඇයි මම එදා රැල්ලට ගියේ කියලා ස්මරණය කරලා එතකොට ඔයාලා ගොඩක් පරක්කු වෙයි. ඔයාලා දන්න ඕනේ මම යම්කිසි දේවල් කියන්නේ සත්‍ය මොනවම හරි හේතුවක් හින්දා කියලානේ. හිතලා බලන්න ඔයාලා. හොඳේ. ඒ නිසා දැන් හරි ඉරිසියා කරන්න එපා. ඉරිසියා කරා කියලා ඔයාලට ලැබෙන දෙයක් නැහැ. ඔයාලා මඩක් ගැහුවොත් මඩ වදින කෙනා තව ඉස්සරහට යනවා. ඒක මතක තියාගන්න. මඩ ගහන ඔයාලා පිරිහෙනවා. සබාදහම එක. උතුම් පොයේ දවසේ නිවන් යන්න කලින් හිත නිවා ගන්න. මේ වෙලාවේ එකිනෙකාට උදව් කරගෙන ඉන්න බැරි නම් නිහඬ වෙන්න. ඔබ ගැන හිතන්න. සමාජය හදන්න යන්න එපා. සමාජයට කියන්න දෙයක් තියෙනවා නම් යහපත් ලෙස කියන්න කියලා නිහඬ වෙන්න. ගිහින් එන්න.